ආයුබෝවන් මේ තමයි මැජික් පිරුණු ලස්සන කැලෑව. මෙහි ඉන්න හැම සතෙක්ම හරිම ලස්සනට දිලිසෙනවා. මේ කැලෑව මැද්දේ නෝවා කියලා පුංචි කණාමැදිරියෙක් හිටියා. නෝවගේ යාළුවෝ තරු වගේ හරිම හයියෙන් දිලිසනා. හැබැයි නෝවගේ ආලෝකය තිබුණේ හරිම අඩුවෙන්. නෝවාට මේ ගැන පොට්ටක් දුක හිතුණා. එයා හිතුවා එයා හරිම පුංචි කියලා. මටත් කවදා හරි මගේ යාළුවෝ වගේ හයියෙන් දිලිසෙන්න පුළුවන් වෙයිද? එක පාරටම අහස කළු කරලා ගොඩක් අඳුරු වුණා. ලොකු කුණාටුවක් කැලෑවට එන්නයි ලෑස්තියා. ටික වැස්ස වැටෙන්න ගත්තා. ලොකු ඕක් ගහ අයිනෙන් කවුරු හරි උදව් ඉල්ලලා කෑ ගහනවා ඇහුණා. අනේ ලොකු බකමූණු නෙන්දගේ පුංචි පැටියා අඳුරේ අතරමං වෙලා. අනිත් කණාමැදිරි යාළුව හැමෝම බකමූණු පැටියට උදව් කරන්න ගියා. හැබැයි ඒ අයගේ ආලෝකය වැස්ස වෙලාවේ ඕනෑවට වඩා වැඩි. ඒ අයට තද වැස්ස ඇස්සේ පැටියව හොයාගන්න බැරි වුණා. නෝවා කොලයක් අස්සට වෙලා බලාගෙන හිටියා. මම කොහොම හරි උදව් කරන්න ඕනේ. නෝවා තනියම කියාගත්තා. නෝවා සීතල වැස්සේම එළියට පියාඹාගෙන ගියා. අනිත් අය වගේ නෙවෙයි නෝවාගේ පුංචි එළිය ඇස් නිලංකාර කළේ නැහැ. නෝවා හෙමින් ගිහින් අන්තිමේදී බකමූණු පැටියව හොයාගත්තා. බය වෙන්න එපා පැටියෝ. නෝවාගේ පුංචි එළියෙන් එහෙම කියනවා වාගේ දැනුණා. නෝවා පැටියට පාර පෙන්නගෙන පෙදරටම අරගෙන ගියා. අඳුරේ වුණත් මඩ අස්සේ වුණත් නෝවා පාර පෙන්නුවා. අන්තිමේදී දෙන්නම බකමූණු කූඩුවට පරිස්සමින් ආවා. වැස්ස නතර වුණා. අහසේ තරු පායලා ලස්සන වුණා. මුළු කැලෑවම නෝවාට අත්පුඩි ගැහුවා. නෝවා තීරුම් ගත්තා එයා හැමෝටම වඩා වැඩියෙන් දිලිසෙන්න ඕන නැහැ කියලා. එයාට ඕන උනේ එයාගේම පුංචි විශේෂ එළිය විතරයි. නෝවාගේ මේ වගේ ලස්සන කතා බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.